අයිබෝවන් ටික කලක් නිහඬ විඳලා UK බෝඩ් ඒජන්සි එක දැන් ඔන්න අලුත් රූල්ස් තුනක් ඉම්පෝස් කරලා තිනවා අද. ඒ කියන්නේ අපි දන්නවා කලින් ජූලි මාසේ ආව රූල්ස් වගේක් දැන් ඔන්න මේ එනවා කියලා තිබිච්ච රූල්ස් අද ඉඳලා ඉම්පෝස් කරලා තියෙනවා. මේකේ ප්‍රධානම එක තමයි ශිෂ්‍යයන්ට ස්ටුඩන්ට්ස්ලට ඒගොල්ලන්ගේ ෂෝ මනි වෙනස් කිරීම. ස්ටුඩන්ට්ස්ලට තියෙනවා ඒ වගේම ෆැමිලිස් වලට තියෙනවා ඒ වගේම සීසනල් වර්කර්ස්ලට මේ සඳහන් වෙලා තියෙනවා අලුත් රූල්ස් වගේක් මෙතන. හරි? ඒකම මේ රටට ඉල්ලීගලි ඇතුල් වෙන ඒගොල්ලන් ගැන. ඒ වගේම ක්‍රිමිනල් කන්වික්ෂන්ස් ගැන ඔන්න කරුණු කාරණා ගණනාවක් තියෙනවා. ඉතින් මේ මෙතෙන්දි මම කියන්න ඕන තව එකක් රිසර්ච් ප්‍රෝග්‍රෑම් එකකට එනවනම් මාස්ටර්ස් වල අන්න කාලේ මොකද ජනවාරි වලට අරන් ඉවරයි කට්ටිය එහෙම ඉන්නවනම් ඒගොල්ලන් කන්ටැක්ට් කරන්න අපි ඒගොල්ලන්ව හරි තැනට යොමු කරන්න. ඉතින් ඒකම ජනවාරි 26 ජනවාරි ඉඳලා A level මට්ටමට ඉංග්‍රීසි අදාළ වෙනවා ස්ටුඩන්ට්ස්ලට. දැන් එන ස්ටුඩන්ට්ස්ලත් ඒගොල්ලෝ ඉංග්‍රීසි මට්ටම A level ගානට හදාගෙන එන්න. මොකද ඒ හිමත් කල් තමයි ඇප්ලයි කරන්න සමහරු. ඒ එක්කම listening, writing, reading ඒ ඔක්කොම එක විදිහට අදාළ වෙනවා ඒ වැඩේට. හරි? මොකද එහෙම කරගෙන එන්න ඕනේ නැත්තම් සමහර විට ටෆ් ඉස්සරහට වැඩිය හොඳක් බරපතල විදිහට මේගොල්ලෝ ප්‍රශ්න කළා එයාපෝට් එකේදී හරවලා යවන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා ඒ පරිස්සම් වෙන්න ඒක ඉංග්‍රීසි හරි මට්ටමට එන්න. මොකද එහෙම ආපු නැති අය ගොඩක් ඉන්නවා මේ රටට. හරි සමහර යුනිවර්සිටිස් වල ඉංග්‍රීසි නැතුව ගත්ත ස්ටුඩන්ට්ස්ලාව ඒගොල්ලන්ගෙන් සමහරු අමාරු වෙట్లా ඉන්නවා මාස්ටර්ස් කරලා ඉවර රස්සාව කරගන්න බැරි වුණා රස්සාව කරන්න ගියාම ඉංග්‍රීසියෙන් කතා කරන්න එපා. ඒවත් බැරි වෙලා. ඉතින් මොකද සමහරු තමන්ගේ තීසිස් එහෙම ලියාගන්නේ සල්ලි ගෙවලානේ එක එක්කෙනාට. ඉගෙන ගන්න එකත් හරියට කරන්නේ නැහනේ. මේ පැහැදිලිවම දන්නේ ඒවා කියන්නේ. ඉගෙන ගන්න එක කරන්නේත් නැහැ හරියට. එන්නෙත් වැරදියට එන්නෙත් සමහරු මං කියන්නේ මේ ඔක්කොම නෙමෙයි 100ට ගණනාවක් එනවා හොර සහතික වලින්. හොර සහතික වලින් එනවා හොර විදියට එනවා යුනිවර්සිටි සල්ලි ගෙවන එක හරි. ඊට පස්සේ වැඩ ගන්නවා යුනිවර්සිටි එකේ තීසිස් එක කාට හරි කියලා ලියා ගන්නවා. ඊට පස්සේ තමන්ගේ ක්වොලිෆිකේෂන් එකට ආපු රස්සාවක් අහම අනේ දාට තමන්ට තරු පේනවා. ඒක තමයි වැඩේ. හරි? අපි බලමු ශිෂ්‍යයන්ට වෙන ප්‍රධාන වශයෙන් වෙන වෙනස මොකක්ද කියලා. ශිෂ්‍යයන්ගේ මේ ෂෝ මනි කියලා තියෙනවානේ. දැන් ෂෝ මනි ශිෂ්‍යයන්ට ෂෝ මනි කියලා කියන්නේ විශ්වවිද්‍යාලයට ගෙවන ප්‍රමාණයට වැඩිය අමතර ගාණක් මේ රජයෙන් බලාපොරොත්තු වෙනවා ඉමිග්‍රේෂන් එකෙන් බලාපොරොත්තු වෙනවා ශිෂ්‍යෝ මේ රටට ගෙනේ කියලා. ඒකට තමයි ෂෝ මනි කියලා කියන්නේ. ඒක කැල්කියුලේට් කරලා තියෙන්නේ මාස 9කට. මාස 9කට මාසෙකට මෙච්චර ප්‍රමාණයක් ඒගොල්ලන්ට තියෙන්න ඕනේ කියලා. උදාහරණයක් දැන් මාස 9 කියලා කියන්නේ මෙන්න මෙහෙමයි. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා මේ ළමයි මේ රටක අවුරුද්දකට ඉන්නේ මාස 9යි ඊට පස්සේ තමන්ගේ රටට ගිහිල්ලා ආපහුම එහෙනවා කියන. ඒකයි මාස 9ට ගන්න. මොකද යුනිවර්සිටි එකේ කාලේ මාස 9යි. හරි ඊට ටික නිවාඩු. ඒ නිසා ඉතින් ඒක මේ වෙනකොට වැඩි කරලා තියෙනවා. කලින් එක තිබුණේ ලන්ඩන් වල ඉගෙන ගන්නවා නම් විශ්වවිද්‍යාලයක පවුම් 1483යි. දැන් ඒක වැඩි කරලා තියෙනවා පවුම් 1529කට මාසයක්. මාසයකට ඒ කියන්නේ කොටින්ම පවුම් 13761ක් තමන් දවස් 28ක් තමන්ගේ බැංකුවක තියලා පෙන්වන්න ඕනේ ඉමිග්‍රේෂන් ඇප්ලිකේෂන් එක දානකොට. ඒ ලන්ඩන් වල නම්. ලන්ඩන් වලින් පිට නම් පෙන්වන්න ඕනේ පවුම් 10539ක්. පොඩි ගානේ පවුම් 200 ගණක් වැඩි වෙලා තියෙනවා. නමුත් පවුම් 10539ක් මාස 9කට අදාළ වෙන පවුම් 10539ක් තමන්ගේ ළඟ තියෙනවා කියලා. තමන්ගේ තාත්තගේ අම්මගේ පවුලේ තමන්ගේ හරි බැංකුවක තියෙනවා කියලා දවස් 28ක් තියාගත්ත ස්ටේට්මන්ට්ස් ඉදිරිපත් කරන්න වෙනවා තමන්ගේ වීසා ඇප්ලිකේෂන් එකට. ඒ තමයි ඒ ස්ටුඩන්ට්ස්ලට වෙච්ච වෙනස. මේකත් වැදගත් එකක්. ඒ කියන්නේ ක්‍රිමිනල් කන්වික්ෂන් එකක් තිබුණොත් මාස 12කට වැඩි ඒ කියන්නේ අපරාධ නඩුවකට තමන් වැරදිකාරයෙක් වෙලා මාස 12කට වැඩි හිරේ ගියොත් එහෙම ඔහුට ඔයාට වීසා එක්ස්ටෙන්ෂන් එකක් මේ හම්බෙන්නේ. බොහෝ දුරට කරන දෙයක් තමයි ඩිපෝට් කරන එක. දැන් හුඟ දෙනෙක්ව එහෙම කන්වික්ෂන්ස් වුණාට පස්සේ ඩිපෝට් කරනවා. දැන් ඔස්ට්‍රේලියාවේ අපි දැක්කන ඊයේ පෙරේදා හාමුදුරු නමගේ අපරාධයක් කළා ඒ හාමුදුරුව කන්වික් වෙලා දඩුවම් කරානේ. බොහෝ දුරට ඒ හාමුදුරුවන් එහෙ තියාගන්න නැතුව ලංකාවට පිටත් කරේ ආවයි ඩිපෝට් කරයි.
ඉතින් දන්නේ ලංකාවේදී ඒක ක්‍රියාත්මක කරන්න ඉතුරු ටික හිරේ ඉන්නවද නැද්ද එළියද කියලා කියන්න දන්නේ නැහැ. සමහර වෙලාවට සමහර රටවලින් එහෙම තියෙනවා. ඉතින් මේ මාස 12 එක හරි වැදගත්. මාස 12කට වැඩිය Tamanට කන්වික්ෂන් එකක් තිබුණොත් Tamanට වීසා එකක් හම්බ වෙන්නේ නැහැ. මේ රටේ ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා Taman පරිස්සමෙන් ජීවත් වෙන්න ඕන. අපරාධ සහ ඒ අපරාධ සහායක අපරාධකාරයෙක් වෙන්නත් එපා, සහායකයෙක් වෙන්නත් එපා. එතෙන්ට යන්න හිතන්න එපා. ඉතින් ඒක හරි වැදගත්. ඉතින් ඔය ක්‍රිමිනල් කන්වික්ෂන් එකේ ඒ වගේම ක්‍රිමිනල් වැඩවල තියෙන මෙන්න මෙහෙමත්. උදාහරණයක් ස්ටෝකින්. ඒ කියන්නේ කවුරු හරි කාන්තාවක් දැකලා එයාගේ පස්සෙන් ගිහිල්ලා යට කරදර කරොත් ඒකත් ක්‍රිමිනල් මැටර් එකකට හැරෙන්න පුළුවන්. ඔය සමහරවිට එනවනේ ලංකාවෙන් අලුතෙන් ආපු තරුණ කොල්ලෝ ඉතින් යුනිවර්සිටි එකේ එහෙම ගෑනු ළමයි එහෙම හරි මේ දැක්කාම ඒගොල්ලන්ට වැඩිපුර කතා කරන්න ගිහිල්ලා ඒගොල්ලන්ට කරදර කරන්න හිංසන කරන්න ගියොත් එහෙම ලෙඩේ. මොකද ඊයේ පෙරේදා උනා ටෙක්ස් කරපු ලංකාවේ මෙහි ඉන්න ආපු කෙනෙක් ටෙම්පරරි වීසා එකේ ඉන්න කෙනෙක් ටෙක්ස් කළා මං ආව දැක්කා කියලා. ඒකට ඒක හිංසනයක් හැටියට ඒක සලකලා හරි මම දන්නේ නැහැ කොයිතරම් දුරට ඒකේ තව ඇතුලේ තියෙනවද කියලා. නමුත් ඒක අර උඩින් බැලුවාම තියෙන්නේ මම ටෙක්ස් කරා හිංසනයක් හැටියට සලකලා එයාට ඉන්දියාට දැන් එක්ස්ටෙන්ෂන් එක දුන්නේ නැහැ, ඩිපෝටේෂන් එක දීලා තියෙනවා. ඒ කියන්නේ පොලිසියෙන් ඒක ක්‍රියාත්මක වෙලා ඇරස් කළා කම්පියුටර්ස් බලලා ඔක්කොම කළා හරි කරදර වෙනවා. ඉතින් කම්පියුටර්ස් ආරේ මේ බැලුවොත් මේවා ෆෝන්ස් බැලුවොත් කරදර වෙනවනේ. දේවල් තියෙනවනේ ෆෝන්ස් වල. අනේවත් පරිස්සම් වෙන්න. ඒවත් එක පරිස්සම් වෙන්න ඕනේ කාරණයක් තමයි. හරි ඒ නිසා ඔය ක්‍රිමිනල් වැඩවල ක්‍රිමිනල්ම කියලා හිතන්නේ නැතුව ඒවට ඇදීගෙන යන දේවල් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ඔය ප්‍රේම සම්බන්ධතා රෝමියෝට එහාට ගියාට පස්සේ ඒ වගේ දේවල් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් පොඩ්ඩක් ඒක ගැන පොඩ්ඩක් නෙමෙයි හොඳටම පරිස්සම් වෙන්න. ශිෂ්‍යයන්ට මම මේ කියන්නේ වැඩිපුරම වැඩිය එහාට මෙහාට වෙන්න එපා. මෙන්න මේ අලුත් එකක් තියෙනවා ස්ටැබිලිටි රූල්ස් කියලා එකක්. මේක හරි වැදගත් කාලයක් මෙහි හිටපු ඒගොල්ලන්ට. මෙන්න මෙහෙම. ඒ කියන්නේ ඉල්ලීගලි හිටපු ඒගොල්ලන්ට. මම කියන්නේ ලීගලි හිටපු ඒගොල්ලෝ ඉතින් මේවා අදාළ වෙන්නේ නැහැ නේ අපි මේ කතා කරන දේවල්. හරි? මේකෙදි ඒගොල්ලෝ කියනවා ඕවර්ස්ටේ කරොත් මේ රටේ නීති ඉමිග්‍රේෂන් නීති කඩ කරොත් වෙන නීති කඩ කරොත් එහෙම නැත්නම් ඉල්ලීගලි මේ රටට ඇතුල් වුණොත් සමා වෙන්න ඒගොල්ලන්ට මේ රටේ ඉන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. ඒගොල්ලන්ට එක්ස්ටෙන්ෂන් දෙන්නෙත් නැහැ, වීසා දෙන්නෙත් නැහැ, ඩිපෝටේෂන් එක තමයි ඒගොල්ලන්ට තියෙන්නේ කියලා මේ රූල් එකෙන් සඳහන් වෙනවා. දැන් ඕවර්ස්ටේ එක අපි මෙහෙම තියෙනවනේ. සමහරු එනවා විසිට් වීසා එකකට. ඇවිල්ලා ආපු පර්පස් එකට වැඩිය ඉඳලා මාස 6ක් පන්නලා ඉඳලා දිගටම නිකන් ඉන්නවා. එහෙම ඉන්න අය ඉන්නවා. ඉතින් දැනට තියෙන தත්ත්වය තමයි තිබිච්ච தත්ත්වය මම දන්නේ අද ඉඳලා මොනවා වේද කියලා අවුරුදු 20ක් මෙහි හිටියානම් එයාට පුළුවන් ඇප්ලයි කරන්න මේ රටේ ජීවත් වෙන්න වෙන ඇප්ලිකේෂන් එකක් තියෙනවා ප්‍රයිවට් ලයිෆ් කියලා. ඒක දාලා ඉවරලා ඒකට වීසා ඉල්ලන්න පුළුවන් මේ රටේ ජීවත් වෙන්න. 20ක් හිටියෝ. නමුත් දැන් ස්ටුඩන්ට්ස්ලා ඉන්නවනේ. එනවා එක්කෝ කෝස් එක කම්ප්ලීට් කරනවා ඊළඟ ස්ටෙප් එකට යන්නේ නැහැ. asylum apply කරනවා, ඕවර්ස්ටේ කරනවා ඉන්නවා. asylum refuse කරනවා. සමහර ඉතින් ඔක එක නොඑක් ආකාරයෙන් මේ රටේ ඕවර්ස්ටේ කරනවනේ ඉල්ලීගල් ඉන්නවනේ. ඒ කට්ටිය මේක කොටසක්. අනික් කට්ටිය තමයි මේ රටට බෝට්ටුවෙන් එන කට්ටිය. බෝට්ටුවෙන් එනවනේ කට්ටියක්. බෝට්ටුවේ දැන් අපි දන්නවනේ දැන් මාස 3-4 විතර ලංකාවෙන් 300 ගණනක් කොහෙද මේ රටට ආවා කියනවා බෝට්ටුවේ. ඉතින් එහෙම ආවම ඒගොල්ලෝ ඉල්ලීගල් එන්ට්‍රන්ස්ලා. ඒගොල්ලන්ට වීසා දෙන්නේ නැහැ කියලා දැන් ඔන්න සඳහන් වෙලා තියෙනවා. හරි? ඒකද තවත් කට්ටියක් ඉන්නවනේ. එයාපෝට් එකේදී මේක කරන එහෙම නැත්නම් ෆ්ලයිට් එකේදී කරන ෆ්ලයිට් එකේදීම තමන් ස්ටුඩන්ට් එනම එහෙම නැත්නම් විසිට් එනම ඇවිල්ලා ෆ්ලයිට් එකේදී පාස්පෝර්ට් එක ඉట్లా විසි කරලා ෆ්ලැෂ් කරලා ඉවරලා එහෙම තියෙනවා. ඒගොල්ලන්ට හම්බෙන්නේ නැහැ. එහෙම කළා මේ රටේ එන්න හිතන්න එපා. ඒක ඉවරයි. එහෙම කරා ඉස්සර කාලෙකට ඉස්සෙල්ලා එහෙම කළා මට පාස්පෝර්ට් එක නැහැ. මාව නැග්ගුවා ෆ්ලයිට් එකට. මම දන්නේ නැහැ. මාව කෙනෙක් ගෙනල්ලා නැග්ගුවා. එහෙම කියන තත්ත්වයක් තිබුණා. එහෙම කිව්වා. දැන් තවදුරටත් ඒගොල්ලෝ ඒක පිළිගන්නේ නැහැ. අන්න ඒක මතක තියාගන්න. එහෙම කළා මේ රටට ඇතුල් වෙන්නත් එපා. ඇතුල් වෙන්න හදන්නත් එපා. මොකද ඔයාට ඒ කරපු වියදම් කරපු ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ඔයාට නැති වෙලා යනවා. ඒක මෙන්න මෙහෙම එකක් තියෙනවා. modern slavery. ඔන්න modern slavery කියන වචන තමයි මේකට සඳහන් වෙන්නේ. හරි? දැන් ඔන්න ස්ටුඩන්ට් කෙනෙක් ඉන්නවා. එයාගේ වීසා එකේ යට පුළුවන් පැය 20ක් වැඩ කරන්න. එයා 20 වැඩ කරනකොට එයාට දෙන්න ඕන අවම පඩිය නෙමෙයි දෙන්නේ සමහරු. හරි? ඒ වෙලෙන්දෝ දෙන්නේ හරි කඩේක සුපර් මාකට් එකකට කොහරි වැඩ කරන
අවම පවුන් 12යි ප්‍රමාණයක් දෙන්න එක දෙන්නේ නැහැ. පවුන් 7ක් 8ක් දීලා වැඩ ගන්න ඉන්නවා. ඒක ස්ලේවරි එක පැත්තකින්. තව මෙහි තියෙන තව එකක්. ස්කිල් වර්කර්. දැන් ස්කිල් වර්කර් එකෙත් කෙයා ගිවර්ස්ලට වෙන දෙයක් මම මේ කියන්නේ. කෙයා ගිවර්ස්ලට දැන් ලංකාවෙන් කෙයා ගිවර්ස්ලා එන්න බෑනේ. දැන් සීනියර් අයත් එන්න බෑ. කෙයා අනිත් අයට එන්න පුළුවන්. ස්කිල් අයට එන්න පුළුවන්. එතකොට මෙහි ඉන්න ඒගොල්ලන්ට දෙනවා ස්කිල්. මොකද මෙහි ඇත්තටම ෂෝටේජ් එකක්. මෙහි අඩුපාඩුවක් තියෙනවා සෑහෙන ඒගොල්ලන්ගේ. ඉතින් මේ ඇතුළේ ඉන්න ඒගොල්ලන්ට ඒ කෙයා හෝම්ස් වලින් නර්සින් හෝම්ස් වලින් වැඩ දෙනවා. ආවා මේක කරන්න කියලා. නමුත් එතෙන්දි කරන දෙයක් තමයි ඒ කෙයා වර්කර්ස්ලාට හුඟ දෙනෙකුට ඒ කෙයා හෝම් එකට සල්ලි ගෙවන්න එනවා රස්සාව ගන්න. මේක කවුරුත් දන්න ප්‍රසිද්ධ රහසක්. කවුරුත් දන්න රහසක්. ලංකාවේ උණු සල්ලි දීලා එනවා. මෙහෙනුත් සල්ලි ගන්නවා. ඒගොල්ලෝ සම්පූර්ණ වැරදි එක. සම්පූර්ණ ඉල්ලීගල්. ඒක හරියටම දැනගත්තොත් ඒක ක්‍රිමිනල් ඔෆෙන්ස් එකක්. ඒකම ඉමිග්‍රේෂන් එකෙන් දැනගත්තොත් ඒගොල්ලන්ගේ ඉමිග්‍රේෂන් ලයිසන් එක ස්පොන්සර් ලයිසන් එක කැන්සල් කරන වැඩක්. නමුත් ඒගොල්ලෝ ඒක ගන්නවා. ඒගොල්ලෝ ඒක ගන්න විදිහ වෙන විදිහකට දැන් ගන්නවා. කොහොමද ගන්නෙ? අපි සතියක්වත් ගන්න වගේ. නමුත් ඔයා අපි ගාව වැඩ කරන්න අපි ඔයාට අර සම්පූර්ණ පඩිය ගෙවන්නේ නැහැ. ඔයාට පඩිය අඩු කරලා ගෙවනවා. අර ඔයා අපිට ගෙවන්න තියෙනවනේ 15000ක් මේ රස්සාව දුන්නට 10000ක් තියෙනවනේ. ඊය හරි කියන ගානෙන් මාස ගානේ වගේ කපාන යනවා අපි. ඒකත් මොඩර්න් ස්ලේවරි වෙන විදිහකට කරන ලොකු අපරාධමය වරදක් ඒක. ඉතින් ඔය නූතන වහල්ද මොඩර්න් ස්ලේවරි කියලා කියන්නේ නූතන වහල් සේවය එක. ඒ කියන්නේ රස්සාව ගන්න සල්ලි ගන්නවා. නමුත් සල්ලි අතට ගන්නේ නේ. රස්සාවක් දෙන්න සල්ලි ගන්නවා. සල්ලි අතට ගන්නෑ. ඔයාගේ පඩියෙන් කපනවා ඒක. ඒතර ඒ බේරලානේ ඒගොල්ලොත් බේරලා මේගොල්ලොත් බේරලා එහෙම. නමුත් ඇත්තට මේක වහල් භාවයේ සංකේතයක් ඒක. ඒක සම්පූර්ණ අපරාධමය නඩුවක් එතන තියෙනවා. අන්න ඒක මතක තියාගන්න පැහැදිලිවම ඒ වැඩ කරන ඒගොල්ලොත් මතක තියාගන්න ඒක වැරදි. මොකද අන්තිමට ඉඳලා ඔයගොල්ලන්ගේ ඉන්කම් ටැක්ස් අරවා මේවා ඒ ටැක්සස් අරවා මේවා ඉමිග්‍රේෂන් එක්ස්ටෙන්ෂන්ස් වලට ILR වලට යනකොට ඒව හරියට තිබුණ නැත්නම් ඔයගොල්ලන්ට අදාළ වෙන තත්ත්වය බොහොම ඔයගොල්ලන්ට මුණ පාන්න වෙන තත්ත්වය බොහොම කනගාටුදායක වෙනවා. ඒ නිසා ඒක මතක තියාගන්න සල්ලි ගන්න කෙයා හෝම්ස් වලටත් මේකම තමයි ඉතින් කියන්න වෙන්නේ. ඉතින් එහෙම ඒ තමන් කරන දේ තමන් ගෙනියාවි. කවදා හරි දවසක. ඉච්චරයි. ඉතින් එතකොට තව විශේෂ දෙයක් තියෙනවා මෙන්න මේකේ. මෙන්න මෙහෙම. මේක ෆැමිලිස් වලට තියෙන එකක්. මොකද මේ තත්ත්වය උදා වෙලා තියෙනවා කියන එක ඉමිග්‍රේෂන් එක අවබෝධ කරගන්න තියෙනවා. මොන විදියෙන් හරි. මොකද ඒගොල්ලන්ට තියෙන වාර්තා අනුව ඒගොල්ලෝ අවබෝධ කරගෙන තියෙනවා මේ පවුල් වල අවුල් තියෙනවා. හරි ඇබියුස් තියෙනවා. වයිෆ්ලව ඇබියුස් කරනවා. ළමයින්ට ඇබියුස් වෙනවා. ස්වාම්පුරුෂයන්ටත් ඇබියුස් වෙනවා එක පැත්තකින්. එහෙම වෙනවා. මොකද එන්න මේ කාරණේ මෙන්න අපි මේ විදිහට බලන්නත් ඕනේ. ලංකාවෙන් මෙහෙට එනකොට ලංකාවේ ජීවිතෙත් එක්කනේ අරන් එන්නේ මෙහෙ. ඇවිල්ලා මෙහෙ මූණ පාන දේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙච්ච නැති දෙයක් වෙන්න පුළුවන්. ආර්ථික මේ හිතනවා එංගලන්තය යනකොම සුරපුරක් වගේ ගිහිල්ලා හොඳට ඉඳලා හොඳට වාහනේ අරන් එක පාටම ඊළඟ මාසෙම මෙහෙම ඉන්න පුළුවන්කම නෑ එංගලන්තේ. ඒක ක්‍රමක්‍රමයෙන් හැදෙන දෙයක් ඇත්තටම. ඒක හැදෙනවා. ප්‍රශ්නයක් නෑ. ගෙවල් අරගෙන වාහන අරගෙන හොඳට ඉස්කෝල වල ගිහිල්ලා ට්‍රැවල් කළා ලෝකෙම සංචාරය කරපු එහෙම අය සංචාරය කරන අය ඉන්නවා. එහෙම පුළුවන්. මේ රටේ තියෙන ආදායමෙන් හොඳ ආදායමක් හම්බ වෙනවා. හොඳට ජීවත් වෙන්න පුළුවන්. හොඳට මේ සුඛෝභෝගී තත්යකට අපමණ ජීවත් වෙන්න පුළුවන්. ඔය මොන කතන්දර තිබුණත් කුණු ගොඩක් එංගලන්තය වල අර මේ ඔක්කොම නිකන් ඕවා තිබුණා. අද නෙමෙයි අවුරුදු 30 40 ඉස්සෙල්ලත් තිබුණා. මම දැන් ඇවිල්ලා අවුරුදු 41ක්. මම දන්නවා ඒ කාලෙත් ඔය කතන්දර තිබුණා. ඕවා ඉතින් එහෙම කතන්දර නෙමෙයි. සමහර ඒවා ඔය කරන්නේ මේ රටේ හරියට ඉන්න බැරි වෙච්ච ඒගොල්ලෝ කරන කතන්දර තමයි ඔය. හරි? එතකොට මේකේ ඒ තමයි ඇප්ලිකන්ස්ලා එහෙම ඔය ඉමිග්‍රේෂන් එක්ස්ටෙන්ෂන්ස් ගන්න අය විශේෂයෙන්ම එහෙම ඇබියුස් වලට පත් වෙලා තියෙනවා නම් එහෙම නැත්නම් පවුලේ ඇබියුස් එකක් තියෙනවා නම් ඒක දැනගෙන තිබුණා නම් පොලිසියෙන් ඒක දැනගෙන තිබුණා නම් ඒගොල්ලන්ට එක්ස්ටෙන්ෂන් එකක් දෙන්නේ නැහැ කියන එක. ඒගොල්ලන්ගේ වීසා දික් කරන්නේ නැහැ කියන එක දැන් සඳහන් කරලා තිනවා අද. ඒක. ඉතින් මම මේ කියන්නේ දැන් මට කතා කරන ඒගොල්ලෝ දැන් මේක බලන මට කතා කරලා තියෙන කාන්තාවෝ පිරිමි ඔන්න දැන් දන්නවා මම මේ මොකක්ද කියන්නේ කියලා. කාන්තාවන් ගණනාවකට ඒගොල්ලෝ ඇබියුස් එකේ ජීවත් වෙන්නේ ඒතර. ස්වාම්පුරුෂයාගෙන් ගුටි කකා ජීවත් වෙනවා. සමහරු ලංකාවේ ඉඳලම ගහපු ඒගොල්ලෝ හිතනවා හස්බන්ඩ් එක්ක එංගලන්ත ගියාම ළමයෙක් ගියාම හරියයි කියලා.
ඒ මිනිහා හරි ගිහිල්ලා නැහැ. ඒ මිනිහා එදා මිනිහාම තමයි අදත් සමහරට ඊට වැඩි වැඩි මොකද මෙහි ඇවිල්ලා කායෙක් හරි පැටලලා තව කාන්තාවක් එක්ක පැටලලා ගෙදර තියෙන ප්‍රශ්න දීර්ඝ තීව්‍ර කරගෙන ඉන්න මිනිස්සු ඉන්නවා. ඒකම ස්වාම්පුරුෂල ගහනවා. ඒක දරුවන්ටත් ඒකම දරුවන්ට ඒව බලපානවනේ කෙලින්ම. දරුවන්ට බලපානවා දෙමාපියන්ගේ තියෙන රණ්ඩුව. දෙමාපියෝ රණ්ඩු වෙනවා නම් සමහර ළමයි ඇඳවල් යට මේ මේසයට රිංගගෙන ඉන්නවා රණ්ඩු වෙනකොට. හරි? එහෙම තමන් අතර තියෙන නොගැලපීමක් තියෙනවා නම් වෙන් වෙන්න. ඒක ප්‍රශ්නයක් නෑ. වෙන් වෙන්න ඕනේ. ඉතින් ගුටි කකා දිගටම ඉන්න එපා. ප්‍රශ්න නැති පවුල් මං හිතන්නේ කොහෙවත් ඉන්නවා කියලා දිව්‍ය ලෝකෙ හිටියත් ප්‍රශ්න තියෙනවා පවුල් වල. නමුත් ඒ ප්‍රශ්න තියෙන ඒවා විසඳගෙන ඉන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලිම අයින් වෙන්න පුළුවන්. හරි? දැන් සමහර වුණා මගෙන් මොකද කරන්නේ මේකට මොකද කරන්නේ මේ මම දන්නවා හරියට මොකද කරන්න ඕනේ කියලා. මට කියන්න බෑ ඔයාලට මොකද කරන්න කියලා. ඔයාගේ தත්ත්වේ පිළිගන්න මෙන්න මේකයි මෙන්න මේවා තමයි තියෙන ස්ටෙප්ස් කියලා තමයි මට කියන්න පුළුවන්. ඒකෙන් ඔයා ගන්න ස්ටෙප් එක ඔයා ගන්න. ඒක තමයි මම ඒ කාන්තාවන්ට ඒ පිරිමින්ට කියන්නේ. මොකද සමහර ඒ පිරිමින් අසරණ බවට පත් වෙලා තියෙනවා කාන්තාව තමයි මේන් ඇප්ලිකන්ට්. බයට ඉන්නවා ඉතින්. සමහර මේ කාන්තාව කොච්චර ඇබියුස් කරත් අර මිනිස්සයාට ඇබියුස් කරන එක ගහනවා කරන විතරක් නෙවෙයි. මානසික ඇබියුස් එක තියෙනවනේ. මෙන්ටල් ඇබියුස් එක තියෙනවා. වචනෙන් කියන වචන බනිනවා කරනවා දොස් කියනවා හැමතිස්සෙම ඒවා සල්ලි වලින් තියෙන ඇබියුස් තියෙනවා. හරි වියදම් කරන්නේ සල්ලි හැම කරන්නේ අරය විතරයි මේන්ලි සමහර වෙලට එක්කෙනෙක්. අනිත් එක්කනට සල්ලි නැහැ. ඒ විදිහට වෙනවනේ. ඉතින් පවුල දුවා ගන්න ප්‍රශ්න ඒ ඔක්කොටම පිළියමක් තමයි සාකච්ඡා කරලා විසඳගෙන ඒවා ඉන්න පුළුවන් නම් ඉන්න විසඳ ගන්න බැරි නම් වෙන් වෙලා යන්න. මොකද හුඟ දෙනෙක් හිතනන්නේ ළමයි නිසා වීසා එක නිසා ඉන්න ඕනේ සද්දන කරක ගුටි කාගෙන හරි මං ඉන්නවා. මොකද මගේ වීසා එක නිසා කියලා. එහෙම ඉන්නත් එපා. වීසා එකත් හදා ගන්න පුළුවන්. දැන් තමන්ට වීසා එකක් තියෙනවනේ. ඒතකොට වෙන එකකට ස්විච් කර ගන්න පුළුවන්. මම මේ කිව්වට ලේසිත් නෑ. ඇත්තටම සමහරවිට කියන්න බලන්න මෙයා කියයි ඒකට අපිට ලේසි නෑ එහෙම කරන්න කියලා. ඇත්තටම ලේසිත් නෑ. නමුත් ඉතින් අසමගියෙන් ඉන්නවට වැඩි හොඳයි ලංකාවෙන් ගිහලා අසමගියෙන් ගුටි කකා වෙනකොට ලංකාවේ ගිහලා අම්මා තාත්තා ගාව වැටලා ඉන්න එක. සහෝදර සහෝදරියක් ගාව වැටලා ඉන්න එක තමන්ගේ තියෙන තැනක ගිහලා වැටලා ඉන්න එක වඩාත් හොඳයි. හරි? ඒ නිසා මේ මම හිතන්නේ ඔය පවුල් අවුල් ඇති නොකරගෙන ජීවත් වෙන්න මෙහි ඉමිග්‍රේෂන් එකටත් ඒවා බලපාන නිසා. ඉතින් දැනට මට ඔච්චර තමයි මේ අවස්ථාවේ අද මේ පත්වෙච්ච මේ ඉදිරිපත් වෙච්ච රූල්ස් ගැන කියන්න තියෙන්නේ. ඉතින් ජනවාරි ඉඳලා A level මට්ටමට ඉංග්‍රීසි අවශ්‍යයි. සීසනල් වර්කර්ස්ලා ඒ වගේම එන්න පුළුවන් දැන් මාස 6කට ස්ටුඩන්ට්ස්ලට ඒගොල්ලන්ගේ ෂෝ මනි එක වැඩි වෙලා තියෙනවා. ක්‍රිමිනල් කන්වික්ෂන්ස් තිබුණොත් ඒවට මාස 12කට වැඩි හිරේ ගිහලා තිබුණොත් එක්ස්ටෙන්ෂන් හම්බ වෙන්නේ නැහැ. ඉල්ලීගලි මේ රටට ආවොත් බෝට්ටුවෙන් ආවොත් පාස්පෝර්ට් නැති වුණොත් හොරෙන් හිටියොත් ආපු වීසා එකට වැඩි එක්ස්ටෙන්ෂන් එකක් හිටියොත් ආපු වීසා එක කරලා ගියොත් ප්‍රශ්නයක් නැහැ. යන්න එන්න පුළුවන් ඕන තරම්. පළවෙනි සිටට මාස 6ක් දීලා දෙවෙනි සැරේ උන්ට අවුරුදු 2 ගන්න පුළුවන්. ඊට පස්සේ අවුරුදු 5 ගන්න පුළුවන්. අවුරුදු 10ක් ගන්න පුළුවන් විසිට කෙනෙක් හැටියට යන්න එන්න. නමුත් අවුරුදු 10ක ඉන්න නෙමෙයි. තමන් ඇවිල්ලා යන්න පුළුවන් මාස 6ක්. ඉන්න පුළුවන් කාලය මාස 6යි මැක්සිමම්. ඉතින් ওই ටික හරියට අවබෝධ කරගෙන ඉන්න පවුල් අවුල් කරගන්න නැතුව අර කියපු අන්තිම කැටගරි එකට වැටෙන්නේ නැතුව ජීවත් වෙන්න කියලා. ඉතින් තව මොන හරි අපි දැනගත්තොත් අපි ඉදිරිපත් කරන්නම්. ඉතින් නැවත හමු වෙමු. ස්තුතියි.